හෙලෝ යාළුවනේ රවිදු ඇනිමේෂන් YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ඔන්න අද මම ඔයාලට අරගෙන ආවේ Salt Stack කතාමාලාවේ 214 වෙනි එපිසෝඩ් එකට අදාළ එපිසෝඩ් එක්ස්ප්ලේන් එක. එහෙනම් වැඩි කතා නැතිව අපි යමු අද වීඩියෝ එකට. යාන්ෂන් භූමියටම ගිහිල්ලා කියනවා යාන් අධිරාජයා මම ඔයාගේ ඉස්සරහටම ඇවිල්ලා ඉන්න නිසා ඔයා තවත් ওই විදිහට හැංගිලා ඉන්න නැතුව එළියට එන්න කියලා. ඉතින් ලෝගේ මේ කතාව ඇහිලා ආරක්ෂකයෝ පිරිසක් එක්ක යාන් වංශයේ ජෙනරල් වරයෙක් මෙතනට එනවා. එයා ඇවිල්ලා අපේ භූමියට ඇවිල්ලා මිනිහෙක් කොහොමද මෙච්චර අහංකාර විදිහට හැසිරෙන්නේ කියලා හිතලා ලුවට පහර දෙන්න තමයි හදන්නේ. හැබැයි මේ වෙලාවේ යාන් අධිරාජයා එයාගේ ආධ්‍යාත්මික පීඩනය පාවිච්චි කරලා ඒ පිරිස නතර කරලා ලුවට මාලිගාවට එන්න ආරාධනා කරනවා. ඉතින් ලුවෝත් යාන් අධිරාජයාගේ මාලිගාවට යනවා. ලුවෝ එනකොටත් මෙයා ලුවට කියන්න හොඳ බොරුවකුත් ගොතාගෙන තමයි ඉන්නේ. ඉතින් ලුවෝ මෙතනට ආවම යාන් අධිරාජයා ලුවට කියනවා දෙවනි සහෝදරයා මම ඔයා ආපු ගමන්ම මගේ වංශය ආරක්ෂාවට දාලා තිබුණු අවකාශ බාධකේ අයින් කළා. ඉතින් මේ වෙලාවේ ලුවෝ හිතනවා තුන්වෙනි සහෝදරයා ඔයා ඒ බාධකිය දැම්මේ මගේ ගමන නවත්වන්න කියලා මම දන්නවා. ඒත් මම ආවේ සූෂන්ක ගුරුතුමාගේ නියෝගයෙන් මගේ සන්නාහය ආපහු අරගෙන යන්න. මම දැන් මෙතනට ඇවිල්ලා ඉන්න හින්දා ඔයා තවත් ඔය වගේ බොරු දේවල් කතා කරන්නේ මොකටද? ලුවෝ මෙහෙම හිතලා යාන් අධිරාජයාට කියනවා මගේ සන්නාහය බාර දෙන්න කියලා. හැබැයි යාළුවනේ යාන් අධිරාජයා ඒක ලුවෝට දෙන්න කැමති වෙන්නේ නැහැ. ඒ හින්දා එයා ලුවෝට ගොඩක් ලොකු පීඩනයක් මුදාහරින ගමන් කියනවා ගුරුතුමා මට කිව්වා ඔයා වෙනුවෙන් මේ සන්නාහය ආරක්ෂා කරන්න කියලා. ඒ වගේම මම ඒ තීරණයට ගරු කරනවා. ඒත් ඔයා වගේ දුර්වල කෙනෙක්ට මේ වගේ සන්නාහයක් පාවිච්චි කරන්න තරම් ශක්තියක් නැහැ. සමහර විට මේ සන්නාහය විදේශීය ජාතින්ටද පත්වෙන්නත් පුළුවන්. එහෙම වුණොත් මට ඒ වැරද්දට වග කියන්න වෙනවා. ඒ හින්දා ඔයා මගේ මේ නීති බාධකේ පහ කරලා මේ සන්නාහය අරගන්න. යාන් අධිරාජයා මෙහෙම කියලා ලුවගේ වටේට නිර්මාණය කරලා තිබුණු නීති බාධකයේ ශක්තිය වැඩි කරන්න පටන් ගන්නවා. ලුව කොච්චර උත්සාහ කළත් එයාට බාධකය බිඳින්න නම් පුළුවන් වෙන්නේ නැහැ. ඒ හින්දා ලුවෝ හිතනවා මම මේ විදිහට උත්සාහ කළොත් මට කවදාවත් ඒ සන්නාහයට මගේ ආත්ම සලකුණ තියන්න බැරි වෙයි කියලා. ලුවෝ එහෙම හිතලා යාන් අධිරාජ්‍යයට කියනවා දෙවනි සහෝදරයා ඔයා තවත් මේ විදිහට මාව පරීක්ෂා කරන්න හැදුවොත් මට සිද්ධ වෙනවා මේ ගැන ශුවෝෂාන්ක ගුරුතුමාට පැමිණිලි කරන්න. ඉතින් ලුවෝගේ මේ කතාව අහලා යාන් අධිරාජයා ගොඩක් බය වෙනවා. මොකද එයා ලොකු ලොකු කතා කිව්වට එයාගේ මාස්ටර්ට ගොඩාක් බයයි. ඒ හින්දා එයාගේ අවකාශ බාධකයේ අක්‍රිය වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්න ලුවෝ විපත්ති සන්නාහය ළඟට ගිහිල්ලා කියනවා තුන්වෙනි සහෝදරයා මට ඔයාගේ බාධකය දෙන්න බැරි වුණා තමයි. ඒත් අද මම මේ සන්නාහය අරන් යන එක ඔයාට නවත්තන්න බෑ කියලා. ලුවෝ මෙහෙම කියලා එයාගේ ආත්ම සලකුණක් තියලා විපත්ති සන්නාහය තමන්ගේ ශරීරයට සම්බන්ධ කර ගන්නවා. මෙයා මෙහෙම සන්නාහය අරගත්ත ගමන් යාන් අධිරාජ්‍යයාගේ මාලිගාවෙන් එළියට එනවා. හැබැයි ලුවෝ මෙහෙම යන්න කලින් නෝන්ඩියට වගේ යාන් අධිරාජ්‍යයට කියනවා දෙවනි සහෝදරයා ඔයා ඇරලවන්න ඕනි නැහැ. ලුවෝ මෙහෙම කියලා මෙතනින් යනවා. ඉතින් ඔන්න අන්තිමේටම ප්‍රාථමික තාරකාවත් විවෘත වෙන කාලය ඇවිල්ලා තියෙන්නේ. ඇත්තටම කිව්වොත් දැන් ප්‍රාථමික තාරකාව විවෘත වෙලා ඉවරයි. ඒක නිසා විශ්වයේ බලවත් ජීවීන් නිදන්වල අයිතිය වෙනුවෙන් සටන් කරන්න පටන් ගන්නවා. ඔය අතරේ ලිව්වොත් ප්‍රාථමික තාරකාවට පිහිටලා තියෙන ප්‍රදේශයකට එනවා. හැබැයි ඉතින් මෙතනට ආවට පස්සේ තමයි ලුවෝ දකින්නේ ප්‍රාථමික තාරකාවට ප්‍රදේශයේ කොච්චර භයානකද කියලා. ඒ හින්දා ලුවෝ මේ වෙලාවේ හිතනවා මම හිතුවට වඩා ප්‍රාථමික තාරකාව පිහිටලා තියෙන ප්‍රදේශය ගොඩක් භයානකයි. ප්‍රාථමික තාරකාවෙන් නිදන් අරගෙන එන සාමාන්‍ය සටන්කරුවෝ මේ ප්‍රදේශයට ඇවිල්ලා ඒව එයාලටත් වඩා ගොඩාක් ශක්තිමත් සටන්කරුවන්ට දෙනවා. ඉතින් මේ ශක්තිමත් සටන්කරුවන්ව තවත් සටන්කරු එකතු වෙලා ඉලක්ක කරන නිසා දිගින් දිගටම යුද්ධ ඇති වෙනවා. මෙයා මෙහෙම හිතලා ඉවර වෙනකොටම බාබටා කියනවා ලුවෝ ඔයාට ඊටත් වඩා භයානක අනතුරක් තියෙනවා. ෆේජන් රජුගේ කටකතා නිසා ඔයා මිනිස් ස්වරූපයෙන් ප්‍රාථමික තාරකාවට ගියොත් අනිත් සටන්කරුවෝ ඔයාව ඇවිදින නිදන් ගබඩාවක් විදිහට දකින්න පුළුවන් කියලා. බාබටා කියපු මේ ප්‍රශ්නෙට නම් ලුවෝ ගාව හොඳ සැලසුමක් තියෙනවා.
ලුවගේ ප්ලෑන් එක තමයි එයාගේ නව ආගාධ සාගර ක්ලෝනියට අවකාශ මුර්ගයන්ගේ සුවඳ එකතු කරලා රන්නග මුර්ගියාවත් එයත් එක්කම අරගෙන යන්න තීරණය කරන එක. එහෙම කළාම දකින අනිත් අය හිතන්නේ රන්නග මුර්ගියා තවත් බලවත් සටන් කරුවෙක්ව තමන්ගේ සේවකයා විදිහට අරගෙන යනවා කියලානේ. ඉතින් මේ උපක්‍රමය පාවිච්චි කරලා ලුවෝ ප්‍රාථමික තාරකාවට එනවා. මේ වෙලාවේ ලුවෝ කියනවා මේ තාරකාවන්ගෙන් එන පීඩනය මම ගියපු අනිත් ග්‍රහලෝකවල තිබුණු පීඩනයට වඩා ගොඩක් වැඩි. වේගයෙන් යන්නත් දිව්‍ය ශක්තිය දහනය කරන්නත් වෙනවා. මම කරදරයක වැටුනොත් බේරණ එකත් ගොඩක් අමාරු වෙයි. ඒත් මට තියෙන ප්‍රශ්නේ තමයි හැමෝම කිව්වේ ප්‍රාථමික තාරකාව ගොඩක් භයානකයි කියලා. ඒ සටනක් ඇති වුණා කියලා කියන්න පුළුවන් නේද? කිසිම සලකුණක් නැහැනේ. ඉතින් මේ කතාවට උත්තර විදිහට බාබටා කියනවා ඔයා දකින දෙයට රැවටෙන්න එපා. මේ විදිහට නිහඬ බව ආරක්ෂා වෙලා තියෙන්නේ තාමත් නිදානයක් මතුවෙලා නැති නිසා. ඔයා නොදන්නවා වුණාට බලවත් සටන්කරුවෝ වටින නිදානයක් මතුවෙනකන් හැංගිලා බලාගෙන ඉන්නවා. නිදානයක් මතුවන ගමන් අනිවාර්යයෙන්ම ගොඩක් ලොකු ලේ වැගිරීමක් වේවි කියලා. යාළුවනේ මේ වෙලාවේ ලුවෝට වගේම අනිත් සටන්කරුවන්ට දැනෙන්න පටන් ගන්නවා ඉහළ මට්ටමේ නිදානයක් මතුවෙන්න යනවා කියලා. ඒ හින්දා හැමෝම ඉක්මනටම ඒ ශක්තිය නිකුත් වෙන ප්‍රදේශයට ගමන් කරනවා. හැබැයි ඉතින් ඒ හැමෝටම කලින් එතනට යන්නේ අපේ ලුවෝ. කොහොම හරි ලුවෝ මේ මාවම දකිනවා තාමත් සම්පූර්ණයෙන්ම පොළෙන් මතුවලා නැති කළු පාට කඩුවක්. හැබැයි මේ නිදන් කඩුව සම්පූර්ණයෙන් මතුවලා තිබුණේ නැහැ. ඒ හින්දා ලුවෝ කඩුව මතුවෙනකන් එතනට වෙලා බලාගෙන ඉන්නවා. ලුවෝ මේ විදියට බලාගෙන ඉන්න වෙලාවේ බන්ධනාගාර ජාතිය නියෝජනය කරන ශක්තිමත් සටන්කරුවෝ පිරිසක් මෙතනට එනවා. ඒ අයගේ බොඩි එකත් එක්ක බැලුවම නම් ලුවෝ හරියට කුඹියෙක් වගේ. ඉතින් මේ පිරිස දැකලා බබටා කියනවා ලුවෝ මේ ඉන්නේ මාස්ටර්ගේ සේවක බෝකාඩෝගේ ජාතිය නියෝජනය කරන බන්ධනාගාර ජාතිය සටන්කරුවෝ 3 දෙනෙක්. මේ 3 දෙනාගේ ශක්තිය විශ්වයේ ගෞරවනීය මට්ටමේ ශීහෝතුමාට සමානයි කියලා. බාබටා ලුවට මෙහෙම කියලා ඉවර වෙනවත් එක්කම අර සටන්කරුවන්ගෙන් එක්කෙනෙක් රන්වර්ග මුර්ගයාගේ පැත්තට එයාගේ ඇඟිල්ල දික් කරලා කියනවා තමුන් දැන් මොය නිදාණයෙන් අයින් වෙනවා. ආකාශ මුර්ග සන්දානයට තියෙන ගෞරවය නිසා මම තමුන්ට ජීවත් වෙන්න ඉඩ දෙන්නම්. ඒත් තමුන් මේ නිදාණයට අත තියන්න හැදුවොත් අපි තමුන් එක්ක මරණය දක්වා සටන් කරනවා. ඉතින් මේ වෙලාවේ සෙකන්ඩ් වෙන්න කැමති නැති ලුවොත් මෙයාලා එක්ක ෆයිට් එකක් කරන්න තමයි හදන්නේ. ලුවෝ එයාගේ නවාගාධ ක්ලෝන ශරීරයේ ප්‍රමාණයයි රන්නග මුර්ගයාගේ ශරීරයේ ප්‍රමාණයයි දෙකම වැඩි කර ගන්නවා. ඉතින් දැන් නම් ලුවෝ හරියට යෝධයෙක් වගේ. ඒ මදිවට අර කලින් යෝධයෝ 3 දෙනෙක් වගේ පෙනුන මේ 3 දෙනා දැන් පේන්නේ කුඹියෝ වගේ. ඒත් ඉතින් මෙයාලා කුඹියෝ වගේ හිටියට මෙයාලා 3 දෙනෙක් ඉන්නවනේ. ඒක හින්දා මෙයාලත් වැඩේ අතාරින්න කැමති නැහැ. අන්තිමේටම මෙයාලා බෙදිලා ගිහින් රන් අග මුර්ගයා එක්කයි ලුවෝගේ නවාගාධ සාගර ක්ලෝන එක්කයි සටන් කරන්න පටන් ගන්නවා. ලුවෝ එයාගේ තරු දේශනා සිටියම දීප්තිමත් චන්ද්‍රකලාව වගේ සටන් උපක්‍රම පාවිච්චි කරලා සටන් කරන නිසා ලුවෝගේ නව ආගාධ ක්ලෝනයේ සටන් ශක්තිය ගොඩාක් වැඩි. අනිත් එක රන් අග මුර්ගයා ළඟ ලුවෝගේ විපත්ති සන්නාහය තිබුණ නිසා ඒ සටන් කරුවන්ට රන් අග මුර්ගයාගේ ආරක්ෂක බලය බිඳින තියා හිතන්නවත් බෑ. අන්තිමේටම තමයි මේ 3 දෙනාට තේරුම් යන්නේ ලුවෝ එක සටන් කරන එක එහෙම ලේසි පහසු දෙයක් නෙවෙයි කියලා. ඉතින් කොහොම හරි මෙයාලා මේ විදියට සටන් කරන අතරේදී මෙතනට තවත් සටන්කරුවෝ පිරිසක් එනවා. ඒ විදිහට මෙතනට ආපු පිරිස අතරේ උතුරු සන්දානයේ 3 දෙනෙක් වගේම හොන් සන්දානයෙන් දෙන්නෙක් ඉන්නවා කියලා ලුවෝ දකිනවා. මෙතන ඉන්න අය දැක්ක ගමන් බාබටා ලුවෝට කියනවා ලුවෝ ඔයා දැන් පෙනී ඉන්නේ අවකාශ මුර්ගයෙක් විදියට. ඒ හින්දා හොන් සන්දානයේ පිරිසත් ඔයාව සතුරෙක් විදිහට දකින්න පුළුවන්. ඔයා මේ නිදානය අත්හරින්න කැමති නැත්නම් ඔයාට පැති 3ක ප්‍රහාරවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. බාබටා මෙහෙම කිව්වත් ලුවෝ නම් මේ නිදානය අත්හරින්න කැමති වෙන්නේ නැහැ. ඒ හින්දා ලුවෝ එයාගේ රන්නග මුර්ගයාගේ ආරක්ෂිත ආවරණය ගැන විශ්වාසය තියලා නිදන් කඩුව සම්පූර්ණයෙන්ම මතුවෙනකම් බලන් ඉන්න තීරණය කරනවා. හැබැයි ලුවෝ මෙහෙම තීරණයක් ගත්තට දැන් මෙතන ඉන්න විශ්ව ගෞරවනීය මට්ටමේ සටන්කරුවෝ 8 දෙනාම එකට එකතු වෙලා ගොඩක් බලවත් ප්‍රහාරයකින් ලුවෝට පහර දෙනවා. හැබැයි ඉතින් ලුවෝ ඒ කඩුව අරගන්න එක නවත්තන්න නම් එයාලට පුළුවන් වෙන්නේ නැහැ. අන්තිමේටම එයාලට සිද්ධ වෙන්නේ ලුවෝ ඒ කඩුවත් අරගෙන එතනින් යන විදිය බලාගෙන ඉන්න. හැබැයි යාළුවනේ ලුවෝ මේ වෙලාවේ යාගේ ශීව් පියාපත් පාවිච්චි කරපු නිසා බන්ධනාගාර ජාතියේ සටන්කරුවෝ 3 දෙනා ලුවව අත්හරින පාටක් නැහැ. නීදන් වලට තියෙන තණ්හාව හින්දා එයාලා ලුවව ලුහු බඳින්න පටන් ගන්නවා.
ඉතින් මේ දිහා බලන් ඉන්න ගමන් හොන්සන්දාන සමාජිකයෙක් කියනවා මේ වගේ දිව ශරීරයක් තියෙන කෙනෙක්ව විනාශ කරන්න කලින් අපේ දිව ශරීරය ඉවර වෙවි කියලා. ඒ හින්දා එයාලා තීරණය කරනවා මේ සටන අතහැරලා දාන්න. හැබැයි එයාලා මෙහෙම කළාට උතුරු සන්දානය නම් මෙහෙම කරන්න කැමති වෙන්නේ නැහැ. මොකද එයාලා කියන විදියට ලූවෝ ඒ විදියට අරගෙන ගිහිලා තියෙන්නේ ජියන් හේ ලූවෝ කියන නිදානයට අයිති නිදන් කඩුවක්. ඒ හින්දා එයාලා උතුරු සන්දානයේ මූලස්ථානයට පණිවිඩයක් යවනවා ජියන් හේ ලූවෝ නිදානයට අයිති නිදන් කඩුවක් ප්‍රාථමික තාරකාවෙන් මතු වුණා කියලා. යාළුවනේ මෙන්න මේ විදිහට තමයි සොල්ට් ස්ටැක් කතා මාලාවේ 214 වෙනි එපිසෝඩ් එක ඉවර වෙන්නේ. එහෙනම් අපි ඊළඟ එපිසෝඩ් එකෙන් හම්බ වෙමු. ඔයාලට සුබම සුබ දවසක්.